ඊයේ කිව්වා වගේ අද ආවේ 2010 ඉතුරු ටික සාකච්ඡා කරන්න MCU 10. ලයිව් එකක් තමයි යනවා කිව්වේ. හැබැයි මේ ලයිව් එකක් ගන්න බැරුණා මොකද මේ පොඩි ප්‍රශ්න වගේක් ආවා. හරි. ඉතුරු ටික බලමු. ඉක්මනට අද. හරි. මේ මම හිතනවා කරලා ඇති කියලා කට්ටිය මේ 10න් කීයද කියලා දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. හරි බලන්න පළවෙනි ප්‍රශ්නේ. සෝරි 11 වෙනි ප්‍රශ්නේ. 2010 11 වෙනි ප්‍රශ්නේ. 2010. රූපයේ පෙන්වා ඇති පරිදි ඕ ලක්ෂීය වස්තුවක් තුනී උත්තර කාචයක් ඉදිරියෙන් තබා ඇත. පෙන්වා ඇති පතන කිරණය වර්ධිත මාර්ගය වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ මොකෙන්ද කියලා තමයි අහන්නේ. හරි බං. මේක ඇවිල්ලා එක ප්‍රශ්න රටාවක්. ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් ගොඩාක් දුරට එනවා ෆිසික්ස් පේපර් එක පහුගිය අවුරුදු 10 ගත්තා. ගොඩ වතාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ගොඩ දාගන්න එක ඇත්තටම වටිනවා. ලකුණක්නේ. ලකුණක් කියන්නේ z එකෙන් ෆිසික්ස් ලකුණක් කියලා කියන්නේ ආසන්න z එක දශමයක් විතර. දශමයක වෙනස දන්නවනේ කොච්චරද කියලා. ලකුණක් කියන්නේ අයිලන්ඩ් රැග් මැද මට්ටමින් 7-800ක් විතර වෙන්න පුළුවන්. මේ වගේ එකක් ගත්තොත් මේ ගණන් රටාවක් කියවනේ. මේක තීරි කාරණාවක් අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද තීරි කාරණාව? උත්තර කාචයක් මත මෙන්න මේ විදිහට සමාන්තරව කිරණ කදම්බයක් ආවතින්. සමාන්තර කිරණ කදම්බයක් ආවතින්. ඒ කිරණ කදම්බය එකතු වෙන්නේ නාභීය තලය මත මොකක් හරි තැනක. මම ඒක ඉතින් අදින්නම් අය පොඩියට අපහැදිලි වෙයි කියලා හිතලා. මේකට සමාන්තර මේ ඇවිල්ලා ප්‍රධාන අක්ෂය මේකට සමාන්තරයම් කෝණයකින් ආනත මොකක් හරි කිරණයක් එනවා නම් මේක f කියලා කිව්වොතින් නාභීය දුර කියලා කිව්වොතින් මෙන්න මේ තලය මේක තලයක් බං මේක රේඛාවක් නෙමෙයි තලයක්. ඒ කියන්නේ තලයක් කියන්නේ අත ගන්න පුළුවන්. මේ පැත්තට අත ගන්න පුළුවන්. තලයක් ස්පර්ශ කරන්න පුළුවන් තලයක් එක. හරිද? ස්පර්ශ කරන්න බෑ සෝරි අත ගන්න බල එක තලයක්. හරිද? රේඛාවක් නෙමෙයි. මේක එකතු වෙනවලු කිරණ දෙක කොහොමද එකතු වෙන්නේ? සමාන්තර කිරණ එකතු වෙනවනේ. ඒ එකතු වෙන්නේ නාභීය තලයේ යම්කිසි තැනකින්ලු. නාභීය තලයේ මොකක් හරි තැනකින්ලු කිරණ එකතු වෙන්නේ. නාභීය තලයේ යම්කිසි තැනකින්ලු එකතු වෙන්නේ. කියන්නේ මෙතන ඕනෑම තැනක් වෙන්න පුළුවන්. අන්න ඒ තියරි පොයින්ට් එක දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? දන්න කියන කිරණයක් මේ නොදන්න කියන කිරණයකට සමාන්තරව ඇඳලා ඒ දන්න කියන කිරණය ගමන් කරන විදිහ අනුව නොදන්න කිරණය ගමන් කරන්නේ මොන විදිහටද කියලා අපි හදාගන්න එක තමයි කරන්නේ. හරිද? දැන් මට නම් දැකගමන් තේරෙනවා මේ වගේ එකක් නම් වෙන්න බෑ කියලා. හරිද? මේ වගේ එකකුත් වෙන්න බෑ කියලා මට තේරෙනවා. ඔයගොල්ලන්ට එහෙම තේරෙන්නේ නැත්නම් බලන්න මේක තමයි ඒගොල්ලෝ දීලා තියෙන කිරණයක්. අපි දන්නේ නැති කිරණයක්. දන්නේ නැහැ. කොහොමද යන්නේ මනමනම් අපි ඉච්ච දන්නේ නැහැ. කිරණය ගන්න දන්නේ නැහැ. දන්න කිරණයක් අඳිමු. මොකද අපි දන්න කිරණයක් අපි දන්නවා මොකක් හරි කිරණයක් f හරහා ගියොතින් කොහොමද යන්න ඕනේ වර්තනයට පස්සේ? වර්තනයට පස්සේ කොහොමද යන්න ඕනේ? f හරහා ගියොතින් මොකක් හරි කිරණයක් දැන් මේකට සමාන්තරව යඳින්න ඕනේ. f හරහා ගියොතින් මොකද්ද වෙන්නේ? වර්තනයෙන් පස්සේ ප්‍රකාශ අක්ෂයට සමාන්තරව යනවා. සමාන්තර යනවා. ඒතර මේ තියෙන්නේ නාභීය තලය. නාභීය තලයේදී කොහේ හරි තැනක එකතු වෙනවා කිය. මේ කිරණේ නාභීය තලයේ මෙතනින් ගිහිල්ලා. එහෙනම් ඊළඟ කිරණයත් නාභීය තලයේ එතනින් ගමන් කරන්න ඕනේ. බලන්න මේ වගේ කිරණයක් මොකක් හරි ටිකක් අර අඩු අපගමනයකින් ගිහිල්ලා තියෙන්නේ. අඩුම අපගමනයකින් ගිහිල්ලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. එන අඩු අපගමනයකින් ගිහිල්ලා තියෙන්නේ මෙයා නේද? මම තව පාරක් ඇඳලා පෙන්නන්නම් තේරිච්ච නැති කට්ටියට. බලන්න මේ කියන්නේ අපි දන්නේ නැති කිරණයක්. දන්නේ නැති කිරණය මොකද්ද කරන්නේ? දන්න කියන කිරණ ඔස්සේ අපි හදා ගන්නවා. එහෙමනේ බං කරන්නේ. දැන් දන්නේ නැති කිරණයක් දන්න කිරණයක් හදා ගන්නවා. හරිද? තේරුණාද? දන්නේ නැති කිරණ දන්න කිරණ වලින් හදා ගන්නවා. දන්නේ නැති කිරණ වල ගමන් මාර්ගය. අපි දන්න කියන කිරණේ තමයි මොකද්ද? f හරහා ගියොතින් මොකක් වෙනවද? f හරහා ගියොතින් මොකද්ද වෙන්නේ? f හරහා ගියොතින් වර්තනයේ පස්සේ යන්නන කොහමද? වර්තනයේ පස්සේ යන්නන කොහමද? ප්‍රකාශ අක්ෂයට සමාන්තර තමයි ගමන් කරන්න ඕනේ. මේ කිරණ අදිනකොට හොඳට මතක තියාගන්න වර්තනයට පෙර වර්තනයට පසු පරාවර්තනයකට පෙර පරාවර්තනයකට පසු හිස බැගින් ඇඳිය යුතුයි. හිස බැගින් ඇඳිය යුතුයි. එහෙම නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ කිරණ සටහනට හරියට.
හරි. එතන මොකක්ද ඊළඟ තර්කේ? ඊළඟ තර්කය මොකද්ද? පාට මාරු කරන්න. මෙහෙම යනකොට සමාන්තර කිරණ ප්‍රකාශ තලය මත යම් කිසි තැනකදී තමයි එකතු වෙන්නේ. අපලන් මේ කිරණය ප්‍රකාශ තලයේ මෙන්න මෙතනදී ක්‍රොස් කරලා තියෙනවා. බලන්න මේ. මෙතනදී ක්‍රොස් කරලා තියෙනවා. එහෙනම් ප්‍රකාශ තලයේ යම් කිසි තැනක ගියාම වෙනවා මේ කිරණ ප්‍රකාශ තලයේ ක්‍රොස් කරන්නේ මෙතනදී. එහෙනම් මේ කිරණයත් ප්‍රකාශ තලයේ ක්‍රොස් කරන්න ඕනේ එතනදී. ඒතර මේකනොත් තේරෙනවා මේක වැරදි කියලා. උත්තරේ 4 විතරයි ඒ වගේ එකකට තියෙන්නේ. ඉතින් මේ වගේ එකක් එන්න බෑ කියලා තේරෙන්න ඕනේ කොහොමද? මේකක් එන්නත් බෑ මේක එන්නත් බෑ. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. බලන්න තේරුණාද කියලා? හරි. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මං හිතනවා ඉවරයි කියලා. ඕකේ. ඊළඟ ප්‍රශ්නට යමු. පෙන්වා ඇති පරිදි ඒ ඇමීටරය හරහා ධාරාව මොකක්ද කියලා යහන්න. හරි. සාමාන්‍ය ළමයෙක් ඒ කියන්නේ තියරි දන්න ළමයෙක් තියරි එක දන්න සාමාන්‍ය ළමයෙක් මේක දැක්කම මොකද්ද කරන්න යන්නේ? මේක දැකගම මොකක්ද දන්නේනේ? කර්චොප් දාන්න යනවා. මේක ඇවිල්ලා ළමයි විභාගේ ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ જાතියේ ප්‍රශ්න. කාලේ කන ප්‍රශ්න කියන જાතියක් තියෙනවා. මේක ඇවිල්ලා අන්න ඒ වගේ ප්‍රශ්නයක්. හරිද? ළමයිට මේක එකපාර හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක එකපාර හිතෙන්නේ කර්චොප් දාන්න වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඉතින් ළමයිට උගන්වන්න ඉතින් කර්චොප් දාන්නනේ මේ වගේ තැනකදී. ධාරාවක් ඇහුවාම කර්චොප් දාන්න හිතන එක බොහොම සාමාන්‍යයි. හරිද? එහෙමත් එකේට තමයි හොඳ ගණන් හදලා පුරුදු එකට තමයි මේ කර්චොප් වලින් නැතුව වෙන විදිහකින් ලේසියෙන් හදන්න පුළුවන්, හිතන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන් කියලා තේරෙන්නේ. දැන් ඉතින් එහෙම නෙමෙයි කොට බහතරෙන් සාමාන්‍ය ළමයිනේ. එතකොට මොකද්ද හිතන්න ඕනේ? මේ වගේ ප්‍රශ්නයකට විනාඩියකට වඩා යනවනම් මේ මුල් ප්‍රශ්න 20 ඇතුලේ ප්‍රශ්නයක් නේ. මුල් ප්‍රශ්න 25 30 ඇතුලේ ප්‍රශ්නයක් නේ. විනාඩියකට වඩා යනවනම් එක තියන්න. පේපර් කරන ආර්ට් එක කියලා වෙනම කොටසක් යනවා. ඒකෙදි කියලා දෙනවා පේපර්ස් අර විදිහට කොහොමද කරන්නේ කියලා. බලන්න පේපර් එකක් කරන්න ඕනේ එක වටයකට නෙමෙයි වට කීපයකට. මේක ඒ දෙවෙනි වටයකට වගේ තියාගන්න. එහෙම වුණොත් හිතුන්නේ නැත්තම් බලන්න ගොඩක් කට්ටිය හිතන්නේ මේක කර්චොප් දාන්න. කර්චොප් නැතුව මේක ලේසියෙන් හදන්න. කර්චොප් දාන්න ගියොත් මේකට වෙලා යනවා ගොඩක්. විනාඩියකට වඩා යනවා. සමහර කට්ටිය කර්චොප් දාන්න ගියාම අල කරගන්නවා. මේකේ බලන්න කරන විදිහ බලන්න ළමයි. මේකේ සමමිතියක් පේනවද මේ? මෙන්න මේ බැටරි ඔක්කොම මේ බැටරි හැම එකක්ම මෙන්න මේ බැටරිය කියන්නේ මේ රවුන්ඩ් කරන බැටරි තුනම ඒ ඔක්කොම පරිපූර්ණ බැටරි. පරිපූර්ණ බැටරි කියන්නේ හරහා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් හිටින්නේ නැහැ. හරිද? අභ්‍යන්තර ප්‍රතිරෝධයක් හිටින්නේ නැහැලු. හරියනේ. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති එකක් මොකද්ද කියන්නේ? පරිපූර්ණ බැටරි. පරිපූර්ණ කෝෂ. පරිපූර්ණ කෝෂ බලන්න එකම විදිහටනේ තියෙන්නේ. මූ බලන් ඉන්නෙත් මේ පැත්ත, මූ බලන් ඉන්නෙත් මේ පැත්ත, මූ බලන් ඉන්නෙත් මේ පැත්ත. තුන් දෙනාම බලන් ඉන්නේ එකම පැත්ත. එකම සමමිතියක් තමයි තුනේම තියෙන්නේ. ටික සමමිතිකයි මේක. එතකොට ළමයි මේක සමමිතික නිසා මම මෙතන නිකමට අර්ත් කරගෙන බලනවා. හොඳට මතක තියාගන්න. මේක දන්නේ ගොඩක් අය. සර්කිට් එක තැනකින් විතරක් අර්ත් කරයි කියලා සර්කිට් එකට බලපෑමක් වෙන්නේ නැහැ. පේපර් එකේ දීප එක කොහේ හරි අර්ත් කරලා තියලා මාත් තව තැනකින් අර්ත් කරොත් අන්න වැරදි. තැන් දෙකකින් අර්ත් කරොත් වැරදෙනවා බා. එක තැනකින් විතරක් අර්ත් කරයි කියලා සර්කිට් එකට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. විභවය තමයි වෙනස් වෙන්නේ. ඒ අදාළ නිශ්චිත ලක්ෂයක විභවය වෙනස් වෙනවා. විභව අන්තර වෙනස් වෙනවද? නැහැ. ධාරා වෙනස් වෙනවද? නැහැ. වෙන මොකුත් වෙනස් වෙන්නේ නැහැ. අදාළ ලක්ෂයේ විභවය කියන්නේ අර්ත් කරන තැන විභවය බිඳුවක් වෙලා අනිත් විභවයන් ඊට අදාළ වෙනස් වෙලා විභව අන්තර ආයෙත් කලින් විදිහටම හදා ගන්නවා. ඒක තේරෙන්න නැති කට්ටිය ඉන්නවනම් ධාරා විදිහට තේරලා නැහැ හරියට. මේ මෙතනින් අර්ත් කරන්නේද? අනේ මෙතනින් අර්ත් කරලා තියෙනවා. දැන් එහෙම හිතුවොත් මෙතනට විභවය කීයක් වෙනවද ළමයි? එතන විභවය බිඳුවක් වෙනවා. එතන විභවය බිඳුවක් නම් මෙතන විභවය කීයක් වෙනවද? v වෙන්න ඕනේ. මෙතන විභවයත් v වෙන්න ඕනේ. මෙතන විභවයත් v වෙන්න ඕනේ. හරි වැඩි. මෙතනින් එන කරන්ට් එකක් යන්න හැදුවොත් උට යන්න වෙන්නේ මෙහෙමනේ. මෙතනින් කරන්ට් එකක් යන්න හැදුවොත් උට යන්න වෙන්නේ මෙහෙමනේ. මෙතනින් කරන්ට් එකක් යන්න හැදුවොත් උට යන්න වෙන්නේ මෙහෙමනේ. බලන්න මේ කරන්ට් තුනම යන්නේ එකම විදිහේ තැන් තුනකින්.
එතකොට මේ කරන්ට් තුන මෙහෙම ආවහම ආවතින් මුන් තුන් දෙනාට යන්න තැනක් නෑ නේද? එක පැත්තකට කියලා බර නෑනේ. මේ සර්කිට් එක සමමිතිකයි. එක පැත්තකට කියලා කරන්ට් එක වැඩිපුර කියලා එහෙම එකක් එන්නේ නෑ. දැන් මෙතන ප්‍රතිරෝධයක් ඔන්න වෙනස් වුණා නම් ඔන්න හිතත හැකි. යනවායි කියලා. එන්න ඒතර කර්චොප් දාන්න පුළුවන්. මෙතන එහෙම කර්චොප් දාන්න දෙයක් නෑ. මේ බලන්න ධාරාවට යන්න තැනක් නෑ. ඔක්කොම ධාරාව ගිහිල්ලා තුනම ගිහිල්ලා එක් සමාන වේග වලින් ගිහිල්ලා හොම්බ යන ගන්නවා. හරිද? ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. ඒතර ධාරාවට යන්න තැනක් නෑ. පරිපථය සමමිතිකයි. එතකොට බලන්න මේ හරහා ධාරාවක් ගිහිල්ලා වැඩක් තියෙනවා. ධාරාවක් ගිහිල්ලා වැඩක් නෑ. අනේ මෙතන විභවයත් v වෙලා මේ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැති වෙනවා. ධාරාවක් ගමන් කරන්නේ නැති වෙනවා. අන්න එකයි එතනදී සිද්ධ වෙන්නේ. එතකොට ඇමීටර් පාඨාංකය කීයක් වෙනවද? අනේ ධාරාවක් යන්නේ නැහැ කියන උත්තරේ 1. ලේසියිනේ. මම ෂෝ ප්‍රශ්නයක් තියෙනවා. බලන්න මේ ප්ලැටිනම් වලින් සාදන ලද දඟරයකට සෙල්සියස් බිඳුවේදී ඕම් 50ක ප්‍රතිරෝධයක් තියෙනවලු. ද්‍රවමින් පවතින ඊයම් ඇතුලේ ගිල්ලු විට දඟරේ ප්‍රතිරෝධය ඕම් 115ක් වෙනවලු. ප්ලැටිනම් ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය 4 වැඩි කිරීම 10 වෙනි සෙල්සියස් අංශකයට නම් ඊහම්හි ද්‍රවාංකය මොකක්ද කියලා අහන්න. දැක්ක ගමන් සමතක් වෙනවනේ සමීකරණයක්. සමීකරණයක් තියෙනවා. මට මතක් වෙනවා. මම ඉල්ලගෙන ළමෙක් නම් මට ඒ සමීකරණය මතක් වෙනවා. මොකක්ද සමීකරණේ? තප්පර පහ දෙන්න මතක් කරගන්න. මොකද? මොකද? R සමානයි R0 වතාවක් 1 දන ඇල්ෆා තීටා. ඇල්ෆා තමයි ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය. හරිද? ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය. එතකොට කොහොමද ගන්නෙ? R සමානයි R0 වතාවක් 1 දන ඇල්ෆා තීටා. ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය. හරි එහෙනනේ. හරි මොකක්ද එකක් වුණා බං මන් දන්නේ නැහැ. හරි මේ එහෙනනේ මම මේ සමීකරණය ඉතරදී R සමානයි R0 වතාවක් 1 දන ඇල්ෆා තීටා. හරිද? ඇල්ෆා කියන්නේ ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණ කියලා. ඒ කියන්නේ උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය කොහොම වෙනස් වෙනවද කියලා ගත අයිටම් එකක් ඇල්ෆා කියලා කියන්නේ. හරිද? ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය. එතකොට R0 කියලා කියන්නේ මොකද්ද? වැදගත් නේ කියන මේක. මොකක්ද R0 කියන්නේ? R0 කියන ළමයි සෙල්සියස් අංශක කෙල්වින් නෙමෙයි. සෙල්සියස් අංශක බිඳුවේදී අදාළ සන්නායකයේ ප්‍රතිරෝධය. අදාළ සන්නායකයේ ප්‍රතිරෝධය තමයි R0 කියලා කියන්නේ. සෙල්සියස් අංශක බිඳුවේදී අදාළ සන්නායකයේ ප්‍රතිරෝධය. මේක ආදේශ කරන නිකම් උත්තරේ එනවා. ඉතින් R0 ගගේ දීලා තියෙන 115යි. R ගගේ දීලා තියෙන 115යි. R0 ගෙමේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය දීලා තියෙනවා 50යි. 1 ඇල්ෆා දීලා තියෙනවා 4 වැඩි කිරීම 10යි. ඍණ 3යි බලන්න ෆිසික්ස් කොච්චර ලේසිද කියලා සමීකරණයක් තියෙනවා ආදේශ කරනවා උත්තරේ ගන්නවා. එච්චරයි. එපා වෙනවා අප්පා. එකම වගේනේ. බිඳුවේ ඉඳලා කීයද? දන්නේ නැහැ ඉතින්. මෙතන දාන්නේ උෂ්ණත්ව වෙනස ඈ. ඩෙල්ටා තීටා ඈ උෂ්ණත්ව වෙනසක්. බිඳුවේ ඉඳලා කීයටද? ඊයම් වල ද්‍රව වෙමින් පවතින ඊයම් වල. ද්‍රව වෙමින් පවතිනවා කියන්නේ මොකද්ද බං? ද්‍රව වෙමින් පවතිනවා කියන්නේ මොකද්ද? මොකක් හරි එකක් ද්‍රව වෙමින් ඉන්නවා කියන්නේ. එයා ඉන්නේ මොකේද? ද්‍රවාංකයේනේ. ද්‍රව වෙමින් ඉන්නවා කියන්නේ ඌ ඉන්නේ ද්‍රවාංකයේ. හරිද? වාෂ්ප වෙමින් ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? තාපාංකයේ. වාෂ්පාංකයේ නෙමෙයි හොඳේ.
තාපාංකය. වාෂ්පීකරණය වෙමින් ඉන්නවා කියලා කියන්නේ වාෂ්පාංකය නෙමෙයි තාපාංකය. හරිද? වාෂ්පාංකය කියලා ගන්නෑ. මේ ද්‍රවමින් පවතින ඊයම් තුල කියලා කියන්නේ මේක ඉන්නේ ද්‍රවාංකයේ. එතකොට ද්‍රවාංකය වෙනකන් උෂ්ණත්වය වැඩි වෙලා. අපි දන්නේ නැහැ ඉතින් මේ උෂ්ණත්වය අපි නිකන් තීටා කියලා කියමු ඉතින්. නේද? තීටා රින බිඳුව කියන්නේ කීයද? උෂ්ණත්වය වෙනසන්නේ ගන්නේ. බිඳුව ඉඳලා තීටට උෂ්ණත්වය වෙනස තීටා රින බිඳුව කියන්නේ තීටමයි. සෙල්සියස් සංඛ්‍යා වලින් ආදේශ කරන්නේ. මොකද මේක ඒකකයේ සෙල්සියස් සංඛ්‍යාව නිසා. උෂ්ණත්වය වෙනස සෙල්සියස් සංඛ්‍යා වලින් ආදේශ කරන්නේ. ඒකක ගානේ පරිස්සමෙන්. උත්තර උත්තරේ මොකක්ද දෙන්න ඕන? කීයක් වගේද? 50න් බෙද්දොත් 2.3යි. එකක් අඩු කරොත් 1.3යි. 4න් බෙද්දොත් කීයද? 4න් බෙද්දොත් 1300 තියෙන 4. කීයද? 325. උත්තරේ 2. උත්තරේ 2. උත්තරේ 2. මම හිතනවා තේරුණා කියලා. මොනවද තියෙනවද ටක් ගාලා දාගන්න. හරි. ඕකේ. ඔන්න ළමයි 14. මම හිතනවා අර හරියට කරා කියලා. රූපේ පෙන්වීමේදී පරිපතය සාදා ඇත්තේ පරිපූර්ණ සංරචක භාවිතයෙන්. පරිපූර්ණ මීටරයක් මට පේන්න තියෙනවා මේ. පරිපූර්ණ මීටරයක් තියෙනවා. පරිපූර්ණ වෝල්ට් මීටරයක් තියෙනවා. ඕකේ. Vx වෝල්ට් මීටරයක්ලු ඒ ඇමීටරයක්ලු ශිෂ්‍යයෙක්ට වැරදීමක් වෙලාලු. ශිෂ්‍යයන්ට හරියට වරදිනවා. ඒ ඇමීටරය Vy කියන පරිපූර්ණ වෝල්ට් මීටරයක් වගේ ප්‍රතිස්ථාපන වෙලා තියෙන. ඉතින් මෙතන වෙන අමාරු දෙයක් නෙමෙයි මෙතන මේ කියන්නේ. මොකක් හරි ශිෂ්‍යය පරීක්ෂණය කරනකොට මෙතන ඇමීටරේ වෙනකොට වැරදිලා වෝල්ට් මීටර එකක් දාලු. දෙකම එක වගේනේ පෙකමින් අර ගහලා තියෙනවා වෙන කතාවක්. මේ වෝල්ට් මීටර එකක් දාලු. මේ ඇමීටර එක වෙනකොට වෝල්ට් මීටර එකක් දාලා. එතන මොකද්ද වෙන්නේ? දැන් පරිපූර්ණ කියන එකේ තේරුම දැනගන්න ඕනේ. මොකද්ද පරිපූර්ණ කියන එකේ තේරුම ළමයි? පරිපූර්ණ වෝල්ට් මීටර එක අපි කලිනුත් කතා කරා මොකද්ද? ප්‍රතිරෝධය අනන්තයක්. පරිපූර්ණ ඇමීටර එක ප්‍රතිරෝධය කීයද? බිඳුවක්. එතකොට පරිපූර්ණ ඇමීටර එක බිඳුව. කලින් මෙතන හරහා ප්‍රතිරෝධයක් තියෙනනේ. ඔහේ ධාරාව ගිහිල්ලා සුන් ගාලා. ඉතින් මෙතන මූ හිටියත් එකයි මූ නැතුව හිටියත් එකයි. ඒ කියන්නේ මූ කරන්නේ මෙතනයි මෙන්න මෙතනයි 1 2 කියන තැන් දෙකේ විභවාන්තරය හොයන එක. විභවාන්තරය හොයන එක තමයි කරන්නේ. එතකොට මේ හරහා නිකන් ධාරාවක් ගමන් කරන්නේ නැහැ මේ පාත් එක හරහා. මොකද ප්‍රතිරෝධයක් නැහැ නේ. සෝරි ප්‍රතිරෝධය අනන්තයිනේ. නෑ නෙමෙයි අනන්තයිනේ. ඒතර අනන්ත හරහා මේ ධාරා ගමන් කරන්නේ නැහැ. එතකොට මේ හරහා කලින් මෙහිම හරි සරලව ගිහිල්ලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ මෙතනටත් පරිපූර්ණ වෝල්ට් මීටර එකක්ම සම්බන්ධ වෙලා Vy කියලා. අපෙන් අහන්නේ Vy ගේ Vx ගේ කියවීම කීයද කියලා. බලන්න Vy ගේ කියවීම කීයද කියලා. Vy බලන්නේ කොතන ප්‍රතිරෝධ විභවාන්තරද? මේ මෙතනයි විභවාන්තරනේ බලන්නේ. මේ මෙතනයි A B කියන තැන් දෙකේ විභවාන්තරනේ යා බලන්නේ. නේද? බලන්න කරන්ට් එකට යන්න පුළුවන්ද කියලා දැන්. මෙතනිනුත් යන්න බෑ. මෙතනින් යන්නත් බෑ. පාර වසා ඇත. දැන් කරන්ට් එකක් එන්න හදනවා. මෙහින් යන්නත් බෑ. මෙහෙම යන්නත් බෑ. තේරුණාද? මේ කරන්ට් එක මෙහෙම මෙහෙම යන්නත් බෑ. මේ මෙතනින් කඩලා තියෙන්නේ. මෙහෙම යන්නත් බෑ. මෙතනොත් කැඩලා තියෙන්නේ. ඒක ධාරාවක් ගමන් කරනවද? අනේ ධාරාවක් යන්නේ නැහැ. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධ හරහා විභව බැස්මක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතිරෝධ හරහා විභව බහින්න නම් ධාරාවක් ගමන් කළ යුතුයි. එතකොට ළමයි මම මෙතන අත් කරනවා කලින් කිව්වා. එක තැනකින් අත් කරාට කිසිම අවුලක් නැහැ. මෙතන බිඳුවයි නම් මෙතන 2යි. නම් මෙතන 2යි. මෙතන බිඳුවයි. ඒතර බිඳුවයි 2යි අතර මේ විභවාන්තරය 2යි. y ගේ කියවීම 2යි. හරි. y කියවීම 2යි. දැන් තමයි උත්තරේ දාන්න. ඉතින් 5 කියලා. මේ ඊළඟට බලමු. x ගේ කියවීම බලන්න. මෙතන බිඳුවයි. මෙතන 2යි. ඒත් අනේ 2යි. දැනගෙන මාක් කරන්න නැත නිසා 2 එච්චරයි. ඕකේ. අපි යන් ඊළඟට මෙන්න ලේසි එකක්. very easy මේවා. හරිද? නිකන් මේ අර මොන්ටිසෝරි ළමයින්ට බෝල ගණන් කරන්න දෙනවා වගේ එකක් තමයි මේක. හරිද? මොන්ටිසෝරි ළමයින්ට බෝල ගණන් කරන්න දෙනවා වගේ එකක්. මොකද කරන්නේ? මම මෙතන ලියන්නේ
හරිද? මෙතන 7ක් තියෙනවලු. මේ උඩින් පෙන්නන්නේ මොකද්ද බං? නියුට්‍රෝන සංඛ්‍යාවේ ප්‍රෝටෝන සංඛ්‍යාවේ එකතුව. අපි කියනවා නියුක්ලියෝන සංඛ්‍යාව කියලා. මෙතන නියුට්‍රෝන සංඛ්‍යාවයි ප්‍රෝටෝන සංඛ්‍යාවයි එකතුව A. මෙතන නියුට්‍රෝන සංඛ්‍යාවයි ප්‍රෝටෝන සංඛ්‍යාවයි එකතුව A. 7යි A. 7 ධන A තමයි මේ පැත්තේ වම් අත පැත්තේ නියුක්ලියෝන සංඛ්‍යාව. මේ පැත්තේ 7 ධන A තිබ්බනම් මේ පැත්තේ 7 ධන A වෙන්නේ පිටින්. යකෝ මරහතවන්නේ අංශු මොනව වෙන්නේද? බුග්ගල් නැති වෙන්නේ වාෂ්ප වෙලා යන්නේ මොනවා හරි වෙන්න ඕනේ. මේ පැත්තේ සමාන වෙන්න ඕනේ. දැන් මුගේ දන්නේ නැහැ. දන්නේ නැත්නම් x කියලා කියන්නේ යට y කියන්නේ. x y y වේ හොයන්න තියෙන්නේ දැන් මට. පරමාණුක ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය මේ. පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය. හරිද? මෙතන මේ පැත්තේ උඩින් කට්ටුන දැන් අපි ගණන් කරේ. 7ක් හිටියා මේ පැත්තේ උඩ මේ පැත්තේ A හිටියා මේ පැත්තේ ඉන්නවා කියද්ද A ඉන්නවා 6 ඉන්නවා. අනේ ඉතින් සුළු කරපන්. A ඉන්නවා 6 ඉන්නවා. සුළු කරන්න. මෙතන x උත් ඉන්නවා. A ඉන්නවා 6 ඉන්නවා x A ට A 6ට 7 එකයි. ඒතර x ගේ අගය කීයද? x ගේ අගය කීයද? x ගේ අගය එකයි. අනේ යට පැත්ත යට පදයන් ටික සුළු කරමු. යට පදයන් ටික 3 ධන z ධන මේ කඩ වැඩ වල හදන්නේ. z සමාන වෙන්න ඕනේ z ධන 2 ධන y ට. හරිද? z කැපුණා 2කට 3 කපලා 1 ඉතුරුනවා y ගේ අගය 1යි. ඒතර x ගේ අගයත් 1යි y ගේ අගයත් 1යි. ඒතර a කියන එක නා මොකෙද්ද? a 1 1 කියලා එකනේ. කවුද ඔයා දන්නේ 1 1 එක්කෙනා? ධන 1 එක්කෙනා කවුද? අනේ ප්‍රෝටෝනේ තමයි ධන 1 විදිහට ඉන්නේ. ඒතරේ 1 16 ස්කන්ධයේ එමන කුඩා මම හිතන්නේ ඒක ලියා ගන්න වෙලාවක් ඕනේ නැහැ කියලා. ස්කන්ධයේ එමන කුඩා සන්නායක ගෝලයක ධන කිව්ව ආරෝපණයක් තියෙනවලු. මෙම ගෝලයේ සිරස පහළ දිශාවට තීව්‍රතාවය E වන විද්‍යුත් ක්ෂේත්‍රයක තියලා තියෙනවලු. L දිගති පරිවාරක නූලකින් එල්ලලා තියෙනවලු පරිවාරක නූලක්. හරිද? ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නැහැ. සරල අවලම්බයක් ආකාරයකට දෝලණය වීමට සලස්වනු ලබනවලු. සරල අවලම්බ ගානක්. මෙම සරල අවලම්බයේ කුඩා දෝලන වල ආවර්ත කාලය T නම්. කුඩා දෝලන සඳහා ආවර්ත කාලයේ සමීකරණය මොකද ළමයි? කුඩා දෝලන සඳහා කුඩා කෝණ සහිත දෝලන සඳහා මොකක්ද ආවර්ත කාලයේ සමීකරණය? නේද බෝලේ මෙහෙම තියෙන්නේ පෑනේ. මෙහෙම යන්නේ ඒක නෙවෙන්නේ ඉතින් මො නේද? දෙපැත්තට ඔහොම දෝලණය වෙනවා. මෙහෙම දෝලණය වෙනවා. ඒකට ආවර්ත කාලය සඳහා සමීකරණය මොකද ළමයි? මම මෙතන ලියන්න. t සමානයි 2 වතාවක්. හරිම සමීකරණය. ඔයගොල්ලෝ දන්න සමීකරණය චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. L බෙදීම g ධන a වල වර්ගමූලය. මොකද්ද මෙතන වෙන්නේ ළමයි? මේ පල්ලෙහාට දාන ත්වරණාංගය තියෙනව නේද? අපි සාමාන්‍යයෙන් දාන g විතරනේ. ඔව් ඉතින් පල්ලෙහාට තියෙන ගුරුත්වාකර්ෂණ ත්වරණය විතරක් නිසා අපි සාමාන්‍යයෙන් ගණන් හදනකොට. උත්තෝලකයක තිබ්බොත් උත්තෝලකය කියන්නේ ලිෆ්ට් එකක් බං. ලිෆ්ට් එකක තිබ්බොත් අන්න ඒතකොට සපල ත්වරණය වෙනස් වෙනවා. මෙතනට දාන්නේ බං සපල ත්වරණය. ත්වරණය කිව්වොත් වැරදි. දැන් මේ සමීකරණයේ පද හඳුන්වන්න කිව්වහම යට මොකක් හරි එකක් තිබ්බොත් යටට දාන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය නෑ වැරදි. සපල ත්වරණය. මොන ත්වරණයද? සපල ත්වරණය. එතකොට සපල ත්වරණය ගන්නෙ කොහොමද? මොකක් හරි වස්තුවකට මේ බෝලේ කියලා හිතන්න. බෝලෙට සපල ත්වරණය ගන්නවා. අනේ F සමානයි මේ දාන්න. පල්ලෙහාටනේ ඔක්කොම බල තියෙන්නේ මේ. E තියෙන්නේ පල්ලෙහාටලු. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය තියෙන්නේ පල්ලෙහාටලු. මෙයාගේ ආරෝපණය ධන කිව්ලු. ධන කිව් නේද? ඔව්. ධන කිව්ලු. ඒතර මූමත බලය ඇති වෙන්නේ කොහෙටද? බලය ඇති වෙන්නේ කොහෙටද? පහළට. ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙන්නේ කොහමද? ඒත් පහළට. mg ත් පහළට, e q ත් පහළට. ඒතර සපල බලය කීයද? සපල බලය කීයද? mg ධන e q. ඒ සමානයි මේට ආදේශ කරන්නේ. mg ධන e q සමාන වෙනවා m වතාවක් g ධන. මෙතන ඒ කියන්නේ සපල ත්වරණය. g ධන සපල ත්වරණය මම a dash කියනවා. සපල ත්වරණය මේ sorry මේ අරය මගින් විතරක් ඇති වෙන ත්වරණය. අරය කියන්නේ කොහොමද බං? අරය කියන්නේ මේ මෙයා. එතකොට මේක සුළු කරාම බලන්න mg කැපිලා යනවා. ma තියවිල්ල a dash සමානයි eq by m කියලායි එන්නේ.
EQ බෙදීම M කියලා එන්නේ. ඒතර A dash වෙනකොට EQ බෙදීම M කියලා දැම්ම නම් හරි. නේද? එකතු වීමක් සිද්ධ වෙන්නේ මොකද මේ එකම පැත්තට ගුරුත්වාකර්ෂණ ත්වරණ දෙකම පිහිටන නිසා එකතු වීමක් එන්නේ. සඵල ත්වරණය එකතු වෙලා එන්නේ. එතන එහෙම උත්තරයක් තියෙන්නේ මොකේද? අනේ 5. ඕකේ. 17 බලන්න. ඒකාකාර ත්වරණයක් ඇති එහා B යන තාරකා දෙකකට සමාන අරයක් තියෙනවලු. අරය සමානයි. දත ලියාගමු. A ගේ අරය R නම් B ගේ අරයත් R මයි අනේ. B ගේ අරයත් R මයි. සමාන අරය නැත B තාරකාවට දෙගුණයක ස්කන්ධයක් A තාරකාවට ඇතලු. B ගේ ස්කන්ධය M නම් A ගේ ස්කන්ධය කීයක් වෙන්න ඕනේද? 2m වෙන්න ඕනේ. B තාරකාවට තුන්ගුණයක වැඩි වේගයකින් බැමෙලු. එහෙනම් මේ B ගේ කෝණික ප්‍රවේගය ඔමේගා නම් A ගේ කොච්චරක් වෙනවද? 3 ඔමේගා වෙන්න ඕනේ. බැමිනවා කියන්නේ තමන්ගේ අක්ෂය වටා කැරගෙනවා කියන එක. හරිද? ඒතර කෝණික ගම්‍යතාවය කියන්නේ මොකද්ද? කෝණික ගම්‍යතාවය. කෝණික ගම්‍යතාවය කියන්නේ මොකද්ද? ගම්‍යතාවය කියන්නේ මොකද්ද? P සමානයි මොකද්ද? MB. කෝණික කෑලි රේඛීය කෑලි අතර මහ වෙනසක් නැහැ. සම්බන්ධයක් තියෙනවා. සරල සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ P සමාන MB වගේ සමීකරණයක් තියෙනවා. මේ I සමානයි වැරද්දුව. P සමානයි MB වගේ සමීකරණයක් තියෙනවා. කෝණික ගම්‍යතාවය L සමානයි I ඔමේගා කියලා. අපි දන්නවා රේඛීය චලිතයේදී ස්කන්ධය ලෙස ක්‍රියා කරන්නේ කෝණික චලිතයේදී අවස්ථිත ගූර්ණය. ප්‍රවේගය ලෙස ක්‍රියාත්මක වෙන්නේ කෝණික ප්‍රවේගය. හරිද? කෝණික ගම්‍යතාවය සමානයි I ඔමේගා කියලා සමීකරණයක් තියෙනවා. එතකොට ඒ තම අක්ෂය වටා කරගෙන අපි කලින් දවසේ කතා කරා. ඝන ගෝලයක ග්‍රහ තාරකා නේ ඝන ගෝලයක් වෙන්න බෑනේ. I ඔමේගා නම් I වෙන්නවනේ මොකක්ද දෙනවා? මේදා කියලා දෙනවා. 5න් 2යි m r වර්ග. මේ 5න් 2 කියන එක අවශ්‍ය නැහැ. නියතයක්. kmr වර්ග කියලා කියමු. kmr වර්ග කියමු. r සමානයි. ඒතර r ගේ බලපෑමක් නැහැ. ස්කන්ධ තමයි මොකක් හරි කරනවා නම් කරන්න ඕනේ. මේ වගේ වෙලාවට බං කරන්නේ සංසන්දනය කරන්න වෙලදී නියත පද තියලා අනිත් පද ටික ලියන. නියත පද කොහොමද කැපෙනවනේ. ඒ වල ස්කන්ධය කී ගුණයකින් වැඩිලුද? ඒකේ ස්කන්ධය කී ගුණයකින් වැඩිලුද? කෝණික ගම්‍යතාව තියෙන නිසා අපි මෙතන ලියන්නේ I ඔමේගා බෙදීම I ඔමේගානේ. IA ඔමේගා බෙදීම IB ඔමේගා B. ඔමේගා A කෙනෙක් කියන ඔමේගා B වගේ කී ගුණයක්ද? අනේ 3 ගුණයක්. I රඳා පවතින අනුලෝම සමානුපාතිකයි M ට. එහෙනම් B ගේ වගේ කී ගුණයක්ද? B ගේ වගේ කී ගුණයක්ද A ගේ මේ අවස්ථිත ගූර්ණය? කීයද? 2 ගුණයක්. එතකොට 2 ගුණ වතාවක් 3 ගුණ වතාවක් කියලා කියන්නේ 6 වතාවක්. උත්තරේ 4. අන්න මේ විදිහට සරලව හිතලා ගන්න පුළුවන්. easy. උත්තරේ 4. මෙන්න හොඳ තියරි එකක් කියලා දෙන්න පුළුවන් කෑල්ලක්. මෙයා පෘෂ්ඨය මත 12යි තප්පරයට කෝණය රේඩියන් වලින් 12ක් කරකිනවලු. ලිසමකින් තොරව පෙරලෙනවලු. හරිද? මෝ පෙරලෙනවා කියන්නේ ලිසන් නැහැ. ලිසන් නැහැ. මේ පෙරලෙනවා. තැටියේ පරිධිය මත p හා q ලක්ෂ දෙකක් තියෙනවලු. පෘථිවියට සාපේක්ෂව ඒවයි ප්‍රවේගය වන්නේ. පෘථිවියට සාපේක්ෂව p හා q නෙමෙයි ඕනම දානයක තියෙන තැනක ප්‍රවේගය හොයන්න මම කියලා දෙන්නම්. පරිධිය වටා තියෙන ඕනම තැනක ප්‍රවේගය සඵල ප්‍රවේගය හොයන්න මම කියලා දෙන්නම්. කොහොමද හොයන්නේ? හොයන්නේ නෙමෙයි හොයන්නේ. හොයන්න මෙහෙම. දිශාවත් හොයන්න පුළුවන් මේ ක්‍රමයෙන් ප්‍රවේගයේ අගය හොයන්නත් පුළුවන්. කොහොමද ගන්නෙ? ලේසි ක්‍රමයක් තියෙන බං. කෝණික නැද්ද මොකක්ද මේ ඝනකම වෙනස් වෙන්න තියෙන. හරි. මේ කෝණික ප්‍රවේගයේ වතාවක් මේ පොළොව ස්පර්ශ කරන තැන ඉඳලා අදාළ ලක්ෂයට තියෙන දුර මම සිම්පල් L කියන්නේ නැති. මම දාපු අකුරක් මේක. 12 වතාවක් L. එහෙනම් මට කියපන්. මෙහෙනම් 12 වතාවක් q වල ප්‍රවේගය අහනවනේ. q ඉඳලා q ට දුර කීයද? බිඳුව. එහෙනම් q වල පෘථිවියට සාපේක්ෂව ප්‍රවේගය කීයද? වැදගත්. පෘථිවියට සාපේක්ෂ ප්‍රවේගය ඉන්නේ. පෘථිවියට සාපේක්ෂ q ගේ ප්‍රවේගය බිඳුවක් වෙන්න ඕනේ.
පෘථිවියට සාපේක්ෂව p ගේ ප්‍රවේගය 12 වතාවක් අරය 0.5 කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා 0.5 කියලා දීලා තියෙනවා. ඊන විස්කම්භය මෙතනටම එකක් වෙන්න ඕනේ මීටර වලින්. එකයි සමානයි 12යි කීයද? තප්පරයට මීටර 12යි. හරි. ඔය වගේ තැනක විතරනේ මොනවල දාන්නේ කොහෙන්ද පුළුවන් කියලා මම කිව්වනේ. පුළුවන් බය වෙන්න එපා. මෙන්න මේ වගේ තැනක අංශුවක ප්‍රවේගය දිශාවත් හොයන්න පුළුවන් කිව්වා. දිශාව හොයන්නේ කොහොමද දන්නවද? මෙතන ඉඳලා අඳිනෝනේ අපි එහෙම රේඛාවක්. මේ අර දිග හොයන්න අඳින රේඛාව. L කියලා අපි දිව්වේ 12 කෝණික ප්‍රවේගයේ වතාවක් අදාළ ස්පර්ශ කරන තැනට තියෙන දිග කියලා ගත්තේ. ඒ දිග කියලා අඳින පෘථිවිය පොළොවේ ස්පර්ශ කරන තැන ඉඳලා අනේ අඳින රේඛාවට ලම්බකයක් අඳින්න. ලම්බකයක් අංශක 90ක රේඛාවක්. කැරකෙන පැත්තට ලම්බකයක් කැරකෙන මේ පැත්තේ අප්‍රවේගී දිශාව ඕක. මේක බලන්න. මෙතන ඉඳලා මෙතනට අපි ගන්නේ ලම්බකයක් අඳින්න. මෙහෙට අංශක 90ක්. මේ පැත්තට තමයි මේ අංශුවේ සඵල ප්‍රවේගය තියෙන්නේ. අගේ හොයමු. අගේ හොයන්න පුළුවන් බං. අගේ හොයන්න පුළුවන්. කොහොමද අගේ හොයන්නේ? අපි දන්නවා මෙතන ඉඳලා මෙතනට r, මෙතන ඉඳලා මෙතනටත් r අරය. නම් මෙතන ඉඳලා මෙතනට කීයද බං? මෙතන ඉඳලා මෙතනට කීයද? මූල 2යි r. එහෙම නේද? මූල 2යි පයිතගොරස් ප්‍රමේයෙන් දැම්මේ. සමානයි නම් මෙතන මූල 2 කියලා කැලලක් එන්නේ. එක මතක තියාගන්න. ලේසි වෙනවා. මූල 2යි r. ඒතොර මූල 2යි r වතාවක් දිග මූල 2යි r නේ. මූල 2යි r වතාවක් 12. නේ? r කියන්නේ 0.5යි. ඒතොර 6යි මූල 2 තමයි මෙන්න මෙතන ප්‍රවේගයේ අගය. දිශාව මේ පැත්තට. තේරුණාද? මම හිතනවා තේරුණා කියලා. මේ වගේ තැනක මේ වගේ එකක මෙතන කියලා මේ වගේ තැනක මෙන්න මෙතනට මේ ඔන්න ඔය වගේ තැනකත් අපිට හොයන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනක් කොහොමද හොයන්නේ? කොහොමද ගන්නෙ? මෙතන දිග ගත්තා. L හොයාගත්තා. මම දීලා තියෙනවා නම් L හොයාගත්තා. මේ කෝණික ප්‍රවේගයෙන් කරගෙන කෝණික ප්‍රවේගයෙන් වැඩි කරා 12L. ඒතර කැරක දිශාව මොකක් වෙන්නේ නැද්ද? මෙහිට වේද? අනේ මේ පැත්තට හිතනවා නම් ඉතින් මෝඩෙක් වෙන්න ඕනේ. අංශුව මේ පැත්තට යන්න බෑනේ මන්නේ. බැරි වෙන්න බෑ නේද? මම මෙහිට තමයි යන්නේ. අංශක 90ක් මේ පැත්තට. v සමානයි 12L. L කියන්නේ මෙතන තියෙන දිග. ලේසිනේ. උත්තරේ 0.12යි කියලා එකක් තියෙන්න ඕනේ. ඔපේ හැටියට. 0.12 තියෙනවා. 0.12යි උත්තරේ 5. බලන්න. හොඳ ප්‍රශ්නයක්. අපි දන්නව නේද ඍණ කාර්ය කියලා જાතියක් තියෙනවා කියලා. මොකද ඍණ කාර්යයක් කියන තැනක් කියන්නේ බලන්න. ඍණ කාර්යයක් තියෙන තැන. ඍණ කාර්ය කොහෙද දෙන්නේ? ඍණ කාර්යය දෙනවා ඝර්ෂණයට. ඒ කියන්නේ අපි බලයක් යොදනවා නම් මොකක් හරි වස්තුවක් මත වස්තුවක් කියලා හිතන්න. මම ඔබව තල්ලු කරනවා. මම ඔබව තල්ලු කරන පැත්තට නෙමෙයි ඔබ අනිත් පැත්තට තමයි යන්නේ. ඒ වස්තුව ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට නම් මේ බලය දෙන්නේ. ඒ කියන්නේ බලය දෙන දිශාවට විරුද්ධ දිශාවට නම් සම්පූර්ණ අංශක 180ක් ප්‍රතිවිරුද්ධ දිශාවට නම් වස්තුව ගමන් කරන්නේ. එතනදී කෙරෙන්නේ ඍණ කාර්යයක් කියලා අපි කියනවා. ඝර්ෂණයේදී වෙන්නේ ඒකනේ. ඝර්ෂණයේ පිටිපස්සට යදෙනකොට අපි යන්නේ ඉස්සරහට. ඒකයි ඝර්ෂණය ගොඩක් වෙලාවට ඍණ කාර්යයක් කියලා කියන්නේ. තේරුණාද? ඇදගෙන යනකොට ඇවිදිනකොට නෙමෙයි මේ ඇවිදිනකොට ඝර්ෂණ වලින් කාර්යයක් කරනවද? අපි ඇවිදිනවා. ඝර්ෂණ වලින් කාර්යයක් කරනවද? හිතලා බලන්න. කාර්යයක් කෙරෙන්න නම් බලයක් තියෙන්න ඕනේ. බලය මගින් වස්තුවක් ඒ අදාළ වස්තුව තල්ලු කරන්න ඕන. හොඳට හිතලා බලන්න. ඇවිදිනකොට ඝර්ෂණය මගින් කාර්යයක් කරනවද? හොඳට හිතන්න. හිතලා කමෙන්ට් සෙක්ෂන් එකේ උත්තරේ දාන්න. හරිද? බලමු කීයකට පුළුවන්ද කියලා. එතකොට මොකද කියේ? ඍණ කාර්ය. බලයේ යෙදෙන පැත්ත විරුද්ධ පැත්තට නම් වස්තුව ගමන් කරන්නේ. අන්න ඒක කියන ඍණ කාර්ය කියලා. මෙතනදී ඔය සංසිද්ධිය දන්න
එවුන්ව වරද්දන තමයි මේක දීලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ වගේ ගණන් සමහර ගණන් තියෙනවා ළමයි. හොඳටම දන්න එක විතරයි හොඳටම දන්න එකත් මේක හරියට කරනවා. මුකුත්ම දන්නේ නැති එකත් හරියට කරනවා. අර බාහිර දන්නේ නැති එක වරද්ද ගන්නවා. බාහිර දන්න එක වරද්ද ගන්නවා. බාහිර දන්න එක වරද්ද ගන්නවා. හොඳට ප්‍රශ්නේ කියන්න. x අක්ෂයේ දිගේ ඍණ 5 ඉඳලා ධන 5 දක්වා ගමන් කරන වස්තුවක. මේ වස්තුව ගමන් කරන්නේ මේ පැත්තට. මේක ඇවිල්ලා විස්ථාපන කාල ප්‍රස්ථාරයක් විස්ථාපන අක්ෂය වගේ. විස්ථාපන අක්ෂය මේ පැත්තට අරගෙන කාල අක්ෂය තියෙන පැත්තට අරගෙන. ඒ වගේ. එහෙනම් ඍණ 5 ඉඳලා ධන 5ට තමයි මෝ කොහොමත් යන්නේ. මෙහෙට තමයි මෝ කොහොමත් යන්නේ. එහෙනම් ධන විස්ථාපනයක් තමයි තියෙන්නේ. ඒතර ඍණ 2 ඉඳලා ධන 3 වෙනකන් මූමත බලයක් යදෙනවා 10ක. එහෙනම් 10 වතාවක් බලයේ දිශාවට සිද්ධ වෙච්ච. බලයේ දිශාවටම තමයි මං ගිහිලා තියන්නේ. එහෙනම් බලයේ දිශාවට කොච්චරක් ගිහිලාද? ඍණ 2 ඉඳලා ධන 3ට ගිහිලා තියෙන්නේ. ඍණ 2 ඉඳලා ධන 3ට ගිහිල්ලා කීයද? 5ක වෙනසක් කළා. කාර්ය 50යි ජූල්. 10 ගත්ත කට්ටියට විනාඩියක නිශ්ශබ්දතාවයක්. උත්තරේ 4. හරි. මම තවත් හොඳ ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්නයක මේ හැමතිස්සම දකින්න නිදහස් වස්තු බල සටහන. බල ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ වගේ තේරෙනවා නම් මේ බල ප්‍රශ්න නිදහස් වස්තු බල සටහනක් ඇසුරෙන් හිතන්න පුරුදු වෙන්න. හිතින් හිතන්න. අඳ ගන්න ඕන ඇඳ ගන්න. බලන්න ස්කන්ධය කිලෝග්‍රෑම් 50ක් වන පෙට්ටියක් ඒ ලොරියක තට්ටුව මත රූපේ දැක්වෙන ආකාරයට තියලා තියෙනවලු. පෙට්ටිය සහ ලොරි තට්ටුව අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ 0.8ක්ලු ලොරිය ඍජු තිරස් මාර්ගයක් දිගේ ත්වරණය වේලු. පෙට්ටිය ලොරි තට්ටුව මත ලිසා නොවන ලෙස ලොරියට තිබිය හැකි උපරිම ත්වරණය කියලා යනවා. අපි තර කරමු යට ඉඳලා. ලොරිය මේ පැත්තට ත්වරණය වෙනවලුනේ බං. කියන්නේ ලොරිය මෙහෙට යනවලු. ලොරිය මෙහෙට යනවා. හරිද? ලොරිය අහන්නේ ඉන්නේ. ලොරිය මෙහෙට යනවලු. ඒ උපරිම ත්වරණයකින් Max කියලා ත්වරණයකින් මේ පැත්තට යනවලු. මට නිකමට කියපන් දැන් මූ Max ත්වරණයකින් යනවා නම් ඌ මත සෙල්වෙන්නේ නැති වෙන්නේ. කියන්නේ නිශ්චලතාවය අර ලිස්සන්න ඔන්න මෙන්න ඉන්න එකේ යන්නත් ඕනේ මොන ත්වරණයෙන්මද? මේ ත්වරණයෙන්ම නේද? Max ත්වරණයකින්ම තමයි යන නාමුගේ ත්වරණයත් Maxම තමයි. එතකොට මේ ලොරිය Max ත්වරණයේ උපරිම ත්වරණයක යනවා. උපරිම ත්වරණයකින් යනකොට මූ ඉන්නේ ලිස්සන්න ඔන්න මෙන්න. ලිස්සන්න ඔන්න මෙන්න තියෙනකොට යෙදෙන බලය මූ මත යෙදෙන ඝර්ෂණ බලය හඳුන්වන්නේ මොන නමකින්ද? මේ විතර තියෙන උපරිම ඝර්ෂණ බලය F මොකද්ද? FKද FSද? FS max. ඒ කියන්නේ උපරිම ස්ථිතික ඝර්ෂණ සංගුණකය. ස්ථිතික ඝර්ෂණ බලය. උපරිම ස්ථිතික ඝර්ෂණ බලයට නමක් කියනවා. සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය කියලා. සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය. එහෙනම් මෙන්න මේ Fs ගේ අගය හොයන්න අපිට සමීකරණයක් තියෙනවා. Fs සමානයි μsr කියලා. වැදගත් උපරිම ස්ථිතික ඝර්ෂණ බලය වෙන සීමාකාරී ඝර්ෂණ බලය විතරයි මෙන්න මේ සමීකරණය හොයන්න පුළුවන් වෙන්නේ. මේක මොකක්ද ඒකේ තේරුන්නේ සමහර අයට. සීමාකාරී ඝර්ෂණ බලයගේ විතරයි බං හොයන්න පුළුවන් කියන්නේ. මොනවාද? සීමාකාරී ඝර්ෂණ බලය බිඳුවේ ඉඳලා වැඩි වෙගෙන මතක් කරගෙන මේ ප්‍රස්තාරය බිඳුවේ වැඩි වෙගෙන ගිහිල්ලා සීමාකාරී තැන තමයි උපරිම. ඊපස්සේ ගතක එනකොට චුට්ටක් බැහැලා මෙහෙම යන්නේ. ඒකාකාරයක් එනවා. උපරිම තැන තමයි සීමාකාරී. සීමාකාරී තැනේ උපරිම අගය හොයන තමයි මෙන්න මේ Fs සමානයි MSR කියන සමීකරණය තියෙන්නේ. ඊට අඩු වගයෙන් හොයන්න බෑ. සීමාකාරී ඝර්ෂණ බලයන් හැම එකක්ම හොයන්න බෑ. උපරිම අගය විතරයි හොයන්න පුළුවන් සමීකරණය. ඒතර Max වලින් යනකොට උපරිම මේ බලය යදෙනකොට තමයි මුට උපරිම ත්වරණයක් හම්බෙන්න ඕනේ. එහෙනම් මේ Aට උපරිම ත්වරණයක් හම්බෙන්න ඕනේ උමත උපරිම බලය යදෙන අවස්ථාවේ. ඉතින් මුමත වෙන බලය දෙන්නේ නැහැ නේ. මේ පල්ලෙහාට බර තියෙනවා. ඉතින් බරයි මේ පැත්තේ දෙන ඝර්ෂණ බලය අතර කිසි සම්බන්ධයක් නැහැ නේ. එකිනෙක අංශක 90කින්. අපි දන්නවා ෆිසික්ස් වල මූලික දැනුමින් අංශක 90ක් ආනර දෛශික දෙකක් එකිනෙක බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. අරුගේ දෙයක් මූට බලපාන්නේ 90කින් තියෙනවා. මූ හිටපු දෙක ඉතින් වැඩක් නැහැ. mg හිටපු දෙක. ඔහේ මට මොකද? එතකොට Fs හොයාගත්තා නම් අපි ඒව හොයාගන්න පුළුවන් F සමානයි මේ සමීකරණය දාලා. අපි දන්නවා Fs සමානයි μsr. ඊළඟ අපි දන්නවා F සමානයි m මීටර් සමාන වෙනවා නිව්ටන්ගේ නියමය. දෙවෙනි නියමය.
ඒක නිසා μs r සමානයි ma. ඒතර a max සමානයි μs r බෙදීම m. μs r බෙදීම m. ඒතර a max සමාන වෙනවා මොකටද? μs දශම 8යි. r කියලා කියන්නේ මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියා බලය. කීයද ඒක? 500යි නිව්ටන් බෙදීම m 50යි. කය 10යි 8යි. 8යි තප්පර වර්ගයට මීටර් උත්තරේ 3. තමයි ගන්න හදන්නේ. මම හිතනවා තේරුණා කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. මගේ WhatsApp නම්බර් එකේ තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඩිරෙක්ට් මැසේජ් එකක් දාලා අහන්න කියලා දෙනවා බං. හරි. ඕකේ එහෙනම් අද වැඩි ඉවරයි. හැමෝටම සුබ රාත්‍රියක්.